ජේසුනි ලන් වෙන්න. ජේසු පිහිටයි ඔබට සුබ දවසක්. කිතුගේ මැදුරෙන් අද අපි කතා කිරීමට සූදානම් වන්නේ මහා බ්‍රහස්පතින්දා කියන්නේ කුමක්ද? මහා බ්‍රහස්පතින්දා කියන දවස කිතුණුවන්ට ඇයි වැදගත් වෙන්නේ? මේ ගැන තමයි කිතුගේ මැදුරෙන් අද අපි ඔබට කතා කරන්නට යන්නේ. ඉතින් ඔබට ආදරයෙන් ආරාධනා කරනවා රැඳී ඉන්න වීඩියෝ එකේ අන්තිම වෙනකන් කියලා. ඒ වගේම සාන්තුවර ජීවිත කතා ගැන දැනගන්නට කැමති අයට අපේ channel එක අනිවාර්යෙන් share කරන්නත් අමතක කරන්න එපා. අපි යමු අද දවසේ මාතෘකාවට. මිත්‍රවරුනි, මහා බ්‍රහස්පතින්දා කියන දිනය කිතුණුවන් විදිහට ඊටමත් වැදගත් දිනයක්. ඒ ඇයිද කිව්වොත් එහෙම පාස්කෝ නැමැති ත්‍රිදින උත්සවයේ ආරම්භක දවස වන්නේ මහා බ්‍රහස්පතින්දා දිනයයි. මහා බ්‍රහස්පතින්දා කියන්නේ කුමක්ද? ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් සමග අන්තිම රාත්‍රී භෝජනය ලබාගත දිනය තමයි මහා බ්‍රහස්පතින්දා කියලා සඳහන් වෙන්නේ. එදින සුද්ධ සක්‍රමේන්තුව ආරම්භ කරනවා. ඒ වගේම මිත්‍රවරුනි, පූජක සේවය කියන සක්‍රමේන්තුවත් ස්ථාපිත වෙන්නේ මේ මහා බ්‍රහස්පතින්දා කියන දිනේ. ඉතින් සහෝදරවරුනි, එය විශේෂ වන්නේ ඇයි? අපි කලින් කිව්වා වගේම මේ මහා බ්‍රහස්පතින්දා කියන දවසේ ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් සමග අවසන් රාත්‍රී භෝජනය ගත්තාසේම එදින සුදු සක්‍රමේන්තු ආරම්භ කළා වගේම ඒ වගේම පූජක සේවයත් ස්ථාපිත කරා. ඒත් එක්කම තමයි පාද දෝවනය. මේ පාද දෝවනය ගැන සමහරක් වෙලාවට ඔබ දැකලා ඇති විවිධ චිත්‍ර, විවිධ රූප අනන්ත අප්‍රමාණව. මේ පාද දෝවනයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහස් කරන්නේ නිහතමානී බවයි. නායකයා සේවකයා විය යුතු බවයි. ඒ වගේම මිත්‍රවරුනි, මේ මහා බ්‍රහස්පතින්දා දිනේදී ආදරයේ නියෝගය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලබා දෙනවා. ඒ තමයි මා ඔබට ප්‍රේම කළක් මෙන් ඔබත් අනෙකාට ප්‍රේම කරන්න යනුවෙන්. ඒ වගේම මිත්‍රවරුනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ රොටි සහ වයින් භාවිතා කරමින් මේ මාගේ ශරීරයයි, මේ මාගේ ලෙයයි කියමින් කිතුණුවන්ට වැදගත්ම දෙයක් මේ මහා බ්‍රහස්පතින්දා එක්කලා. ඒ වගේම ශ්‍රාවකයන්ගේ පාද දෝවනයේ ජේසුස් වහන්සේ කෙසේද සේවකයෙක් වන්නේ කියා ඉගැන්වුවා. ඒ වගේම මහා බ්‍රහස්පතින්දා තියෙන තවත් විශේෂයක් තමයි ගෙත්සෙමන් උයනේ ප්‍රාර්ථනය. දැඩි වේදනාවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට යාචනා කළා. ඒ වගේම මේ මහා බ්‍රහස්පතින්දා කියන දිනේදී තමයි ජුදාස් විසින් ජේසුව පාවලා දෙන්නේ. ජුදාස් විසින් රිදී කාසි 30කට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙනවා. ඉතින් මිත්‍රවරුනි, ජේසුගේ දුක් ප්‍රාර්ථිය පටන් ගැනීමට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයන් සමග ගත් අවසන් රාත්‍රී භෝජනය සහ අපි කියවූ විශේෂ කරුණු තමයි මේ මහා බ්‍රහස්පතින්දා කියන දිනය විශේෂ වීමට හේතු වෙන්නේ. අනිවාර්යෙන්ම අපි අද මතක් කරනවා මේ වීඩියෝ එක ඔබ බැලුවා නම් මේ සම්බන්ධව ඔබෙන් ප්‍රශ්න කරපු අන්‍යාගමිකයෙක්ට හරි කමක් නැහැ, මේ වීඩියෝ එක ෂෙයා කරලා මහා බ්‍රහස්පතින්දා කියන දවසේ වටිනාකම සහ විශේෂත්වය ඔහුට පාදා දෙන්න. ඉතින් මිත්‍රවරුනි, අද මේ කෙටි වීඩියෝවත් සමගින් කිතුගේ මැදුරෙන් අදට ඔබෙන් අපි සමුගන්නවා. නැවතත් දවසක හමු වෙමේ බලාපොරොත්තුවෙන්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය, රැකවරණය සහ මැදිහත්කම තුළ ඔබ කරන කියන වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසුනි ලන් වෙන්න.